අද අප්‍රේල් මාසේ 11 වෙනිදා. අම්මේ මීනු බබයි උදෙන්ම මේ යන්න හදන්නේ ගාල්ලේ. තාත්තගේ සයිට් එක පහුගිය ටිකේම තියුනේ ගාල්ලේ. ඉතින් අවුරුදු නිවාඩුවට තාත්ති ගෙදර එනවනේ. ඒ හින්දා මීනු බබයි අම්මි තාත්තිත් එක්ක චූටි රවුමක් දාලා එන්න ගාල්ලේ යන්න තමයි මේ ලෑස්තිය. ඔන්න ඉතින් අපි දෙන්න තාත්ති බලන්න ගාල්ලට ආවා. දැන් තාත්ති ගාල්ලේ ටවුන් එකේ හිටිය අපි එනකන් අපි අපේ වාහනේ නැගලා ගාල්ලේ ටවුන් එක වටේ රවුමක් දාන්න තමයි මේ හදන්නේ. තාත්ති ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ගාල්ලේ නිසා අපි නිතරම ගාල්ලේ එනවා. ඉතින් ඒන හැම වතාවකම අපි දැන් මේ වාහනේ යන ගමන පයින් කීප වතාවම ඇවිදලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වතාවේ අපි හිතුවා වාහනෙන්ම ගාල්ල ටවුන් එක චුට්ටක් ගිහින් බලන්න. මං හරි ආසයි මේ ගාල්ල ටවුන් එකට. ඇත්තටම හරිම ලස්සන දර්ශනයක් තමයි ගාල්ල ටවුන් එක පුරාම තියෙන්නේ. මං හැමදාම ආවහම මේ ගාල්ල ටවුන් එක වටේ රවුමක් යන හරිම ආසයි. ගාල්ල ටවුන්ම ලස්සන බලන්න අපිට එතකොට පුළුවන්. අපි ඊට පස්සේ ආවේ උදේ කෑම ගන්න. මීනු බබත් එක්ක කෑම අරගෙන අපි මෙහෙමම මීනු බබාගේ තාත්තිගේ හෙයා කට් එකක් දාන්න සැලුන් එකට තමයි මේ ඇවිත් ඉන්නේ. සාමාන්‍ය මීනු බබා ඉස්කෝලේ යන හින්දා මීනු බබාට ඉස්කෝල් එකේ හෙයා කට් ගන්න තහනම්. ඒ වුණාට ඉතින් මේ නිවාඩු දවස් හින්දා අපි හිතුවා චූටි හෙයා කට් එකක් දෙන්නට කමක් නැහැ කියලා. තාත්තිගේ පුතාගේ හෙයා කට් එකෙන් පස්සේ අපි ආවා තාත්තිගේ වැඩ කරපු සයිට් එක බලන්න. ගාලුවවුත් ඉතින් හැමදාම තාත්තිගේ සයිට් එක බලන්න අපි එනවා. තාත්ති ගාල්ලේ වගේම හැමතැනම කරපු සයිට් හැම එකකටම වගේ මයි මීනු බබයි ගිහින් තියෙනවා. ඉතින් ඇත්තටම ඒව බලන්න මීනු තමයි ගොඩක්ම ආස. තාත්තිගේ වැඩ බලලා මීනුත් කවදා හරි ඒ වගේ වෙනවා කියලා තමයි හැමදාම හරි ආසාවෙන් කියන්නේ. ඇත්තටම මේ හොටෙල් එකක් තමයි හදන්නේ. ඉතින් මේ හොටෙල් එකේ view point එක නම් මාරම ලස්සනයි. හරිම හිත නිදහස් කරන නිස්කලංක පරිසරයක තමයි මේ view point එක තියෙන්නේ. බලන්නකෝ ගාලු නගරය, කෙත්යායවල් එක කවදා හරි මේ හොටෙල් එක හදලා ඉවරුනහම ඉතින් හරි ලස්සන තැනක් වෙයි කියලා මට හිතෙනවා. සේරම වැඩි ඉවර වෙලා දැන් ආවේ ඉතින් මීනු ආසම තැනට. මීනු විතරක් නෙමෙයි අම්මිත් හරි ආසයි මුහුදු වෙරළට. ඇත්තටම මුහුදු වෙරළ කියන්නේ කොච්චර නිදහස් නිස්කලංක තැනක්ද. මට නම් මගේ ජීවිතේ දවස් දෙකක් නෙමෙයි ඕනේ තරම් වෙලාවක් මුහුදු දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ බලාගෙන ඉන්න හැමතිස්සෙම හිත මාර විදියට සංසුන් වෙනවා. අම්මි සාමාන්‍යයෙන් ආස මුහුදු වෙරළ දිහා බලාගෙන නිදහසේ ඉන්න උනාට මීනු බබා ආස මුහුදු වෙරළට පැනලා නටලා සෙල්ලම් කරලා දඟ කරලා එන්න තමයි වතුර කිව්වොත් මීනු බබාගේ ජීවිතේ ඇති. තාත්ති ඒක දාන්න හින්දාම ගොඩක් වෙලාවට මේ වගේ වෙලාවක තමයි මට නිදහසේ ඉන්න හම්බෙන්නේ. ඉතින් තාත්ති මීනු බබත් අරගෙන මුහුදට ගිහිල්ලා මීනු බබාව සෙල්ලම් කරන්න කරගෙන යනවා. ඉතින් ඒ අතරේ මං කරන්නේ මුහුද දිහා බලාගෙන මගේ හිතේ තියෙන දුක, සතුට හැමදේම කාටවත් නොකියන හැමදේම මට පුළුවන් මේ මුහුදට කියන්න. මේ මුහුද අපි කියන ඕන දෙයක් ඕනම විදිහකට බාර ගන්නවා. අපිට මුහුදට ගියපු වෙලාවේ මේ සර්ෆින් කරන චූටි බබාව බලා ගන්න පුළුවන් වුණා. ඉතින් බලන්න එයාලා කොච්චර සතුටින් ඉන්නවද. ගොඩක් වෙලාවට අපේ ලංකාවේ චූටි බබාලාට මේ නිදහස මේ දේවල් සීමා සහිත වෙලා කියලා මට හිතෙනවා. ඉතින් ඒ හින්දා තමයි මීනු බබාට ආස විදිහට මීනු බබාට නිදහසේ සෙල්ලම් කරන්න මේ වගේ අවස්ථාවල් අපිට පුළුවන් විදිහට හදලා දෙන්නේ.
ගොඩක් වෙලා මුහුදට බැහැලා හිටියත් මීනු බබාව ගොඩ ගන්න අපිට ලේසි වුණේ නෑ. එයා තාත්තෙත් එක්ක හිතේ හැටියට දඟලලා නටලා සතුටු වෙලා හිටියා. ඉතින් ඒ වුණාට අපි ගෙදර එන්නත් ඕනනේ. මේ අවුරුද්දේ දවස් 2කට විතර කලින් මං තාම ගෙදර කිසි දෙයක් කළා නෑ අවුරුද්දට. අපි අවුරුදු සමරන්නත් ඕනනේ. ඒ හින්දා ඉතින් බොහොම අමාරුවෙන් මීනුට තේරුම් කළාම මුහුදෙන් ගොඩට ගත්තේ. ඇවිල්ලා ඉතින් අපි එහෙමම හයිවේ දාලා ගෙදර ආවා. හයිවේ එක කියන්නේත් මම යන ආසම තැන් වලින් එක. හයිවේ එකේ යද්දී හරි ලස්සන පරිසර කලාප අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පැය කීපයක් ගමනකින් පස්සේ අපි අපේ ගමන නිමා කරලා ගෙදරට ආවා.